හැමෝටම සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ ක්‍රිස්ටල් කියන ගේම් එකෙන් කොහොමද සාමාන්‍යයෙන් රුපියල් 40000ක් 50000ක් ලේසියෙන්ම හොයාගන්නේ කියලා කියලා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක ගේන්නේ. ඒ වගේම තමයි මම වීඩියෝ එකට යන්න කලින් කියන්නම් අපේ ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා. අපේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා account එකක් අලුතෙන් create කරොත් ඔයාලට දාන මුදල වගේ ඩබල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ Telegram group එකක් තියෙනවා. අපේ Telegram group එකට join වුණොත් ඔයාලට Aviator Crash වගේ ගොඩක් games වලට signal ලබා ගන්නත් පුළුවන්. හරි, එහෙනම් අපි වීඩියෝ එකට යන්. ඉස්සෙල්ලා මම ඔයාලට මේ අද කියන ගේම් එක ක්‍රිස්ටල් කියන ගේම් එක ඇත්තටම ගොඩක් කට්ටියට වින් කරන්න අමාරු ගේම් එකක්. හරිද? මේකේ ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එකට ඔයාලා සෙල්ලම් කරොත් ඔයාලට අනිවාර්යෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ආයෙ රිකවර් කරගන්න, ලොස්ට් එක රිකවර් කරගන්න සාමාන්‍යයෙන් පුළුවන් විදිහේ බැලන්ස් එකක් දාගන්න ඕනි. ඒ කියන්නේ පුළුවන් ප්‍රමාණයේ බැලන්ස් එකක් දාගන්න ඕනි. සාමාන්‍ය මේක මිනිමම් බෙට් එක තියෙන රුපියල් 100යිනේ. ඒක නිසා ඔයාලා අඩුම තරමේ රුපියල් 5000ක්වත් account එකට දාගෙන මේ ක්‍රිස්ටල් කියන ගේම් එක සෙල්ලම් කරන්න ඕනි. අනිවාර්යෙන් ඒක ඔළුවේ තියාගන්න. හරි, ඊට පස්සේ මම දැන් තව දෙයක් ඔයාලට කියන්නම්. ක්‍රිස්ටල් එක සෙල්ලම් කරද්දී ඔයාලා එක දිගටම සෙල්ලම් කරන් යන්න එපා. ඒක තමයි පළවෙනි සහ දෙවෙනි නීතිය. ඔයාලට තියෙන්නේ සාමාන්‍යයෙන් එක වෙලාවකදී ඔයාලට වින් එකක් ලොකු වින් එකක් එන අවස්ථාවක් තියෙනවා. ඒ වින් එකේ අවස්ථාව ආවට පස්සේ ඔයාලට තියෙන්නේ අයින් වෙලා ආයේ පැය භාගයකින් වගේ සෙල්ලම් කරන්න. හරිද? මම ඔයාලට ඒ ට්‍රික් එක අනිවාර්යෙන් මේකෙදී ඒක තමයි මේකේ තියෙන ප්‍රධානම ට්‍රික් එක. මේකේ මොකද ස්ට්‍රැටජිස් නෑ ගොඩක්. බොහෝ දුරට ස්ට්‍රැටජි එකට තියෙන්නේ ඒ වගේ ටයිම් මැනේජ්මන්ට් එකක් හරි නැත්නම් පොඩි ඔඩ්ඩයක් දාලා ටිකක් ලොස් කරවලා ඊළඟ එකේ වින් කරගන්න එක විතරයි කරන්න තියෙන්නේ. දැනට මම මේක පාවිච්චි කරලා තියෙන්නේ මේ ටයිම් මැනේජ්මන්ට් එකකට. ඔයාලේ ටයිම් මැනේජ්මන්ට් එකට සෙල්ලම් කරන්න සාමාන්‍ය පැය භාගයක් වගේ පරතරයක් තියලා වින් එකක් ආවට පස්සේ සෑයීම් එකකට පත් වෙන්න පුළුවන්. වින් එකක් ආවට පස්සේ විනින් එකේ පරතරයක් තියලා සෙල්ලම් කරන්න. හරි, ඉස්සෙල්ලා මම ගේම් එකට යන හැටි කියලා දෙන්නම්. මෙතන යට දකුණු පැත්තේ පහළම තියෙන මෙනු කියලා බටන් එකක්. ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට තියෙනවා මෙතන ගේම්ස් කියලා එකක්. මෙතන ගේම්ස් කියලා එකක් තියෙනවා. ගේම්ස් කියන එකේ ඕල් ගේම්ස් කියන එකේ යටතේ තියෙන ඕල් කියලා බටන් එකක්. ඔයාලට පේනවා ඇති. ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙතනදී තියෙනවා ක්‍රිස්ටල් කියලා දෙවැනියට ගේම් එක. හරිද? මේ තියෙන ක්‍රිස්ටල් කියලා මෙන්න මේ ගේම් එක තමයි අපි අද සෙල්ලම් කරන්නේ. හරි, මම මේක ක්ලික් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක තියෙන්නේ. මෙතනදී ඔයාලට තියෙන්නේ උඩින් වැටෙනවා සාමාන්‍යයෙන් සමාන මැනික්කට තියෙන්නේ ඔක්කොම මේ මැනික්කට සමාන මැනික්කට සෙට් එකක් සෙට් වෙච්ච එක මම ඔයාලට මේකේ වින් එකක් ලැබෙනවා. ඒ වගේම තමයි මෙතන මං තියෙන ඔප්ෂන් ටික කියන්නම්. මෙතන මින් MIN කියලා තියෙන්නේ අඩුම ගාන. එතකොට මෙතන x2 කියන්නේ ඒක දෙකකින් වැඩි වෙනවා. දාන ගාන දෙකකින් වැඩි වෙනවා අපි දාන බෙට් එක. ඊට පස්සේ x ඇලයිරක් දෙක කියලා තියෙන්නේ. ඒ දාන ගාන දෙකට බෙදෙනවා. එතකොට max කියන්නේ මේකේ උපරිම ගාන තමයි මෙතනට දාන්න තියෙන්නේ. ඊට පස්සේ එතන යටින් ස්ටේක් කියන්නේ ඔයාලට මෙතන යටින් තියෙන ඔයාලට මිනිමම් 100යි මැක්සිමම් 1,93,309යි 747යි කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. හරි, ඊට පස්සේ මෙතන සෙටින් කියන අයිකන් එක ක්ලික් කරලා පස්සේ අපිට මෙතෙන් තියෙනවා අපිට කොහොමද ස්ටේක් එක ගන්නෙ, කොහොමද අපි කොච්චර රවුන්ඩ්ස් ප්‍රමාණයක් අපිට අපි ස්පින් කරන්න නැතුව ඔටෝම ස්පින් වෙන්න දාන්නත් මෙතෙන්දි පුළුවන්. හරි, ඒක නම් ලොකුවට වලට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන යටින් amount එක දාලා අපිට තියෙන්නේ සෙල්ලම් කරගෙන යන්න. මම මේකෙදී වින් කරපු ගොඩක් රවුන්ඩ්ස් ටිකක් තියෙනවා. මම ඒ රවුන්ඩ්ස් ටික ඔයාලට දාන්නම්. ඒකෙදී ඔයාලට මම සෙල්ලම් කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේකෙදි කරන්න ඕනි ඔයාලා පැය භාගයක් පරතරේ තියලා සෙල්ලම් කරන්න වින් එකක් එනකන් ඉඳලා. එච්චරයි මේකෙදි කරන්න තියෙන්නේ. ඔයාලා මේ විදිහට සෙල්ලම් කරලා බලන්න. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මේකේ කොහොමද මම මේ කියපු විදිහට වින් කරන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. මම වීඩියෝ ක්ලිප් එක දාන්නම්. වීඩියෝ ක්ලිප් එකට යන්න කලින් මම කියන්නම් අපේ ප්‍රොමෝ කෝඩ් එකක් තියෙනවා. අපේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා account එකක් අලුතෙන් ක්‍රියේට් කරොත් ඔයාලට දාන මුදල වගේ ඩබල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ Telegram group එකක් තියෙනවා. අපේ Telegram group එකට join වුණොත් ඔයාලට Aviator Crash වගේ ගොඩක් ගේම්ස් වලට සිග්නල් ලබා ගන්නත් පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. මේ වීඩියෝස් ටික බලන්න. මේ වීඩියෝස් ටික බලලා ඔයාලා අයිඩියා එකක් ගන්න. අනිවාර්යෙන් මේකෙදි ලොකු ගේමක් ඔයාලට ගහන්න පුළුවන්.